නෝනා කෙනෙක් හිටියා. මේ නෝනා සමාජයට ගියත් කවුරුවක් ගණන් ගන්නෑ. අයින් වෙලා යනවා. පැත්තකට වෙලා ඉන්නේ. අම්මගේ ආදරයක් නැහැ, තාත්තගේ ආදරයක් නැහැ. ඉපදුන ගමන් අයින් කළා. කසාදයක් නැහැ. කිසිම තැනක මෙයාත් එක්ක කිසි කෙනෙක් යාළු වෙන්නේ නැහැ, හිතවත් වෙන්නේ නැහැ. උපන්දා ඉඳලා තනියෙන්. මීට අවුරුදු 100 ගානකට කලින් හිටියා මිනිස්සෙක් පිටරට. ඒ කෙනාට පුළුවන් පෙර ජීවිත බලන්න මෝහණේ. එයාගේ නම එඩ්ගා කේසි. ඉතින් මෙයා ඉතින් ධර්මය අහලා නැහැ, මොකුත් නැහැ. එඩ්ගා කේසි ගාවට ගිහිල්ලා කිව්වා මං තනි වෙලා. ඒ නිසා මං තනි වෙලා තියෙන්නේ මොකද්ද කියලා මට කියන්න. එඩ්ගා කේසි මෝහණයටපත් වුණා. මෝහණයටපත් වෙලා කිව්වා උඹට උඹ හමු වෙලා. ඔබට ඔබ හමු වුණා. ඔබ කරපු දේම ඔබට හමු වුණා. ඒ තමයි ඔබ කලින් ජීවිතයක ගොඩාක් ඈත ගොඩාක් කලින් ජීවිතයක ඔබ ස්වාමියයි දරුවොත් එක්ක හිටපු අම්මා කෙනෙක්. ඔබගේ පවුලට ලොකු ප්‍රශ්නයක් ආවා. ප්‍රශ්නයක් ඇවිල්ලා මුළු සමාජෙම ඔබට ප්‍රශ්න එද්දී ඔබයි ස්වාමියයි දරුවෝයි අසරණ වුණා. මේ ප්‍රශ්නේ අඬාවත් දුක කියා හිටියේ ওই දෙතුන් දෙනා. මේ ප්‍රශ්නේ දරා ගන්නටම බැරි තැන ඔබ සියදිවි හානි කරගත්තා. ස්වාමියාට ආදරේ ඕන වෙලාවේ, ස්වාමියාට තනි නොතනියට කවුරු හරි ඉන්න ඕන වෙලාවේ, දරුවන්ට ආදරේ ඕන වෙලාවේ, දරුවන්ට තනි නොතනියට අම්මා කෙනෙක් ඉන්න ඕන වෙලාවේ ඒ අය අතෑරියා. ඒ අය තනි කළා. දැන් ඔබ සසරේ තනි වෙලා. තනිකම අනිත් අයට දුන්නට පස්සේ ඔබට තනිකම ලැබුණා. තමාට තමා හමුණා. ඇඟිල්ල දික් කර කර කාට හරි කතා කරනවා නම් සසරේ තමාටත් ඇඟිල්ල දික් කරයි දහස් ගණන්. තවත් අයගේ ඇදකුද හොය හොයා කියනවා නම් සසරේ තමන්ගෙත් ඇදකුද හොය හොයා කියයි දහස් ගණන්. තවත් කෙනෙකුට ගින්දරක් දුන්නොත් අපිට ගිනි දෙන අය බිහි වෙයි දහස් ගණන්. තවත් කෙනෙක් අසරණ කළොත් සසරෙත් අපි අසරණ වෙයි 100,000 ගණන්. තවත් කෙනෙක් අනාථ කළොත් අපිවත් අනාථ වෙයි සසරේ 100,000 වාරයක්. තමාට තමා හමු වෙනවා. කිසිම කර්මයක් විපාක නොදී නැති වෙන්නේ. කිසිම කර්මයක් විපාක නොදී නැති වෙන්නේ. අහෝ පුදුමයක්. මම මේ ධර්ම දේශනාවට එන්න කලින් ගෙදරකට ගොඩ වුණා ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා කියලා. ආරංචි වෙලා. ඊට පස්සේ ඒ ධාතුන් වහන්සේ ලැබිච්ච විදිහේ ඒ උපාසක මහන්සිය කිව්වා ඒ තමයි කවුරු හරි කරඬු ටිකක් උණු කරන්න දීලා මේ ඔය පිත්තල උණු කරන තැනකට. ඊට පස්සේ උණු වෙනවා දැන් ඔන අර ආටි කොපු ඔක්කොම දාලා උණු කරනවා එක ගුලියක් උණු වෙන්නේ නැහැ. 7-8 වතාවක් දැම්ම උණු වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක ගත්ත උඩට. වටේට පිත්තල ගෑවිලා තියෙනවා අර ගුලිය උණු වෙන්නේ නැහැ. ඊට පස්සේ ගුලිය අරගෙන තියලා යකඩින් කැපුවා. කපනකොට ඒක ඇතුලේ ධාතුන් වහන්සේලා. ඒක ඇතුලේ ධාතුන් වහන්සේලා. ඊට පස්සේ ඇතුලේ පිත්තල උණු වෙලා ඇතුලට උල්ලුල්ලු වගේ ඇවිල්ලා නමුත් ධාතුන් වහන්සේලාට මොකවත් වෙලා නැහැ. ගින්දරී තිබ්බා. මට එතකොටම මතක් වුණා මීට අවුරුදු 30කට කලින් අනුරාධපුර පැත්තේ සෑයක් තියෙන තැනකින් පාරක් කපද්දී ඒ චෛත්‍යයෙන් මංජුසාවක් මතුවෙලා ඒ මිනිසෙක් ගෙදර අරන් ගියා වැඩ කරපු එක. ඊට පස්සේ ගෙදර ඒ මිනිසා ඒක අරන් ගිහිල්ලා කාලයක් තියන් ඉඳලා මොකද්ද බම් මේ කියලා බලන්න ඒක කැපුවා අර මංජුසාව. ලිසින් ගලවන්න බෑ ඒවා. ඇතුලේ අබෑට වගේ තියෙන සුදු පාට.
මොනවද මේ කියලා බලන්න වතුරට දාලා නැටෙව්වා. මොකවත් වෙන්නේ සුදු පාටට උඩ තියෙනවා. පස්සේ බලන හොඳටම බය වෙලා පස්සේ ආරණ්‍ය වලට පූජා කළා. පස්සේ බලනකොට ඒ ධාතුන් වහන්සේලා කැලණිතිස්ස මහරහතන් වහන්සේගේ. කැලණිතිස්ස මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ කොහොමද? තෙල් කටාරමක නටලා. තෙල් කටාරමක උණු කෙරේ කැලණි ඒකනේ අර මේ කැලණි යටුනේ වතුරේ. මේ කතාව දිග කතාවක් රජතුමාගේ මල්ලි අනියන් සම්බන්ධතාවයක් තියලා ඒ රටෙන් පිටවල් කරලා පස්සේ ඒ සිවුරක් අඳලා හොරෙක් අත ලියුමක් එවනවනේ. එතකොට ඒ රහතන් වහන්සේත් එක්කයි හොරා යන්නේ. ලියුම දානකොට රජුරෝ හිතුවේ රහතන් වහන්සේ කියලා. තෙල් කටාරමේ දාලා නැටෙව්වා. තෙල් උණු වෙන්නේ ඒ රහතන් වහන්සේ දිවසින් බැලුවා. Taman සසරේ කරපු දෙයක් 이르දිය අත්හැරියා. තෙල් කටාරමේ නැටවි පිරිනොම් පෑවා. මොකද්ද සසරේ කරපු කර්මය? හරක් බලන කොල්ලෙක් වෙලා හිටපු කාලේ කිරි ටිකක් දෝලා උණු කරද්දි මැස්සෙක් එහෙම යනවා. නොදකින්තෝ කියලා අරන් දැම්ම අර නැටෙන කිරි ටිකට. අරහත්වයටපත් වෙලත් විපාකය ආවා. එහෙම කර්මත් විපාක දෙනවා නම් අද කාලේ මිනිස්සු නටන නාඩගම් වල කර්ම කොහොමද? මතක තියාගන්න තමන් කරන දේ විපාක කවදාවත් තමන් කරන කර්මයේ විපාක නොදී නැති වෙන්නේ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා මේ සත්වයා මේ කර්ම බලවේගයෙන් ගලවලා ගන්නෙ. ඉතින් ඒ නිසා අර කුමාරයාට මේ විස්තර ඔක්කොම කියුණා. ඒ ඔක්කොම සසර ගැන හිතලා ඉවසලා හිටියා. දැන් ওই ගෙවල් වල ප්‍රශ්න ඉවසන්න බැරි සංසාරයක් ගැන හිතන්නේ නැහැ. මොම් මැරෙන්නේ නැහැ වගේ අද කාලේ මිනිස්සු ඉන්නේ. මැරෙන්නේ නැහැ වගේ ගෙවල් වල ප්‍රශ්න වලදී බලන්න මෙච්චර නපුරු මෙච්චර ක්‍රූර තවත් පවුලේ කෙනෙක්ම තරහ වුණොත් කොහේ හරි දේවාලයකට ගිහිල්ලා මොනවා හරි අඹරනවා. අද මන කොළඹදින් හාමුදුර නමක් මුණ ගැහුණා. ඒ හාමුදුරන්ගේ ගමේ සතියක් ඇතුළත සතියන්නේ අවුරුද්දක්ද කොහෙද ඇතුළත මුළු පවුලේ 5 දෙනෙක් එක දිගට මැරිලා. එකිනෙකන් ලෙඩ වෙනවා නැත්නම් ලින්දට වැටෙනවා වාහනවල හැප්පෙනවා. වෙලා සම්පූර්ණ මැරිලා ගේත් පාළුවට ගිහිල්ලා ළඟ හිටපු කෙනෙක් කොඩිවිනියක් කළා. ඔය කොඩිවිනේ කරපු කෙනා මැරෙන්නේ නැද්ද? මැරුණාට පස්සේ විපාකෙන්නේ නැද්ද? ඒකයි පොල් ගෙඩියක් ගහනකොට අරක නැසේවා කියලා. ඒකගේ අතපය ගන්න එක වෙනම එකක්. ඒ සිතවිල්ලේ කර්මය Tamanට එන්නේ නැද්ද? සීනිගම ගිහිල්ලා මිනිස්සු මිරිස් සම්බරන්නේ හැඳි ගෑවිලා පළ මේවා ගැඹරියන් කියලා. ඒ සිතවිල්ලක් ගානේ සසරට කර්මය එන්නේ නැද්ද? මිනිස්සු මැරෙන්නේ නැද්ද? Taman කරපු කර්ම විපාක විඳින්නේ නැද්ද? අහෝ මේ